ඉතින් හැමෝම කැමති වෙයි ගොඩක් පොඩි අය කැමති වෙයි මේ වගේ කෙහෙල් කනක මේ වගේ ඉදුණ ගහේම ඉදිලා මේ වගේ ගෙඩියක් ඇත්තටම කඩලා ගන්න එක මේ බලන්න. ඉතින් මේක කිසිම වසවිස නැතුව දැන් අපි ගොඩාක් වෙළඳපොලෙන් කෙහෙල් ගෙඩියක් ගන්න ගියත් සාමාන්‍ය ගොඩාක් ලෙඩ වල බේත් ගහලා මොකල මුකුත්ම කරලා නැහැ. මේක බලන්න පුළුවන් මේ. ඉතින් හැමෝටම හොඳයි මේ වගේ ගෙවත්තේ තමන්ගේ ගෙවත්තේ පොඩි ඇවරියක් දෙකක් ආවත් සන්තෝෂ වෙනවා. මොකද හරිම කැමතියි හැමෝම. ආයිබෝන් සිලොන් ඇග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඉඩකඩ කියන්නේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ගොඩාක් මහල් නිවාසවල ජීවත් වෙනවා නගරබද නැත්නම් ගම්වලත් දැන් ටික ටික ඉඩකඩ සීමා වෙගෙන එනවා. ඉතින් ඒ අතරේ අපි හිතුවා මේ කෙහෙල් පැලයක් ගොඩාක් දෙනෙක් හරි උනන්දුයි කෙහෙල් ගහක් හිටව ගන්න. වත්ති පොඩි ඉඩක් තියෙනවා. මොකද කෙහෙල් පළතුරක් වශයෙන් ගන්නා වගේම කෙහෙල් කොලෙත් හරි වටිනාකමක් තියෙනවානේ හැමෝටම අපිට. ඉතින් ඒක නිසා අපි හිතුවා මේ හැමෝටම හදා ගන්න බැරිද මේ කෙහෙල් පැලයක් බිම නැතුව, ඒ කියන්නේ ගෙවත්තක් නැති කෙනෙකුට හදාගන්න බැරිද කියලා බැලුවා. මෙන්න මේ විදිහට බඳුනක මේ අපි වවලා තියෙන හැබැයි බින් කෙහෙල් කියන විශේෂය. මේකට G9 වාගේ උසයන් නැති කෙසෙල් ඕනම වර්ගයක් වගා කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට බඳුනක. ඉතින් මේ බඳුනේ කෙසෙල් කරන නම් දැන් ගොඩක් ඔබට දකින්න පුළුවන් ඇති මේ ඉදිලා තියෙන්නේ. ඉදිලා දැන් ගෙඩි සුවල්පයක් දැනටත් නැති වෙලා තියෙන්නේ. මොකද මෙන්න මේ වාගේ ඇවරි 3 4 5 වාගේ මේ වාගේ බඳුනක වගා කරගත්තොත් ගන්න පුළුවන්. ඉතින් ඔබටත් කැමති නම් පුළුවන් කෙසෙල් පැලයක් අරගෙන පිළිවෙලට හිටව ගත්තොත් වසරක් වාගේ ඇතුළත කෙසෙල් කණක් ලබා ගන්න. පළමුවෙන්ම ඔබට කරන්න තියෙන්නේ දැන් අපි දන්නවා දෙමුහුන් කෙහෙල් වර්ග හයිබ්‍රිඩ් කියනවා නැත්නම් පටක රෝපණ කෙසෙල් පැල. අන්න ඒ වගේ කෙසෙල් පැලයක් තමයි ඔබ තෝරා ගන්න ඕනේ. විශේෂයෙන්ම ගොඩාක් උස යන කෙසෙල් පැල වගා කරන්න එපා. මොකද උසට ගියොත් සාමාන්‍ය බඳුනක වගා කර ගන්න බැරුව යනවා. ඒ නිසා අපට පුළුවන් G9 නැත්නම් බින් කෙහෙල් වාගේ උස නොයන කැවන්ඩිස් වාගේ උස නොයන කෙහෙල් පැලයක් තෝරගන්න. ඊට පස්සේ ඔබට තියෙන්නේ මේ අපි දැන් ගොඩක් පළතුරු වගාවේදී කියනවා සාමාන්‍ය පොඩි පැල මේ හිටවන්න ඕන පොඩි බඳුනක කියලා. හැබැයි කෙසෙල් පැලයක් හිටවද්දී අපි අවසාන බඳුන තමයි තෝරගන්නේ. මොකද ඒක අපි රිපෝට් කරන්න බෑ. ඒ කියන්නේ ගලවලා නැවත මාරු කරන්න අපහසු නිසා පළමුවෙන්ම ලොකු බඳුනක තමයි වගා කරන්න ඕන. ඒ සඳහා අපිට කරන්න පුළුවන් මෙන්න මේ බඳුන තියෙනවා. විස්කම්බේ අඩි 1.5ක බඳුනක් මේක. හැබැයි මීට වැඩි ලොකු කෙසෙල් කණක් එනවා මේක අඩි 2කවත් බඳුනක දැම්මොත්. ඔබට විස්කම්බේ අඩි 2ක් එහෙමත් නැත්නම් අර බැරල් භාග ප්ලාස්ටික් තියෙන අන්න ඒ වගේ බැරල් භාගයක නම් හොඳ කෙහෙල් කණක් ලබා ගන්න පුළුවන්. ඇවරි 5-6 යනකම් වැටෙනවා. ඒ බඳුනේ ප්‍රමාණය අනුව තමයි අපට කෙසෙල් කන් ඇවරි ප්‍රමාණය ලැබෙන්නේ. ඒ නිසා අපි හැම විටම බඳුන තියාගන්න ලොකු ඉඩක් තියෙනවා නම් සාමාන්‍ය බැරල් භාගයක්වත් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අපි මෙන්න මේ බඳුන තමයි තෝරාගත්තේ. මේ වගේ බඳුනක් හරි ඔබ තියාගන්න. මොකද හරි වටිනවා කෙහෙල් පැලයක් අපේ ගෙවත්තේ අපිට හදා ගන්න පුළුවන් වුණොත්. ඉතින් මේ වගේ පැලයක මෙන්න මේ වගේ පොඩි පැලයක් තමයි අපි මේ වගේ පෝච්චියේ මැද හිටව ගත්තේ. හිටවල අපි පැලයට ඒ කියන්නේ පළවෙනි පස් මාධ්‍ය අවශ්‍ය වෙනවා. අපි ඒකට ගත්තා මතු පිටපස්, වැලි, කරදහයිය, කොම්පෝස්, කුකුල් පෝර ඒ වාගේ සුවල් බැගින් ගත්තා. ඒ කියන්නේ අපි එකට එක වාගේ මාධ්‍ය තමයි අනුපාත ක්‍රමයට මෙතන පාවිච්චි කරේ. පාවිච්චි කළා හොඳට කලවම් කරලා මෙන්න මේ වාගේ බඳුන මේක සිදුරු සහිත බඳුනක්. ඔබට බලන්න පුළුවන් මේ පැත්තෙන් මේක සිදුරු කරලා තියෙන්නේ. මේ වාගේ හිල් 6-7ක් ගහනවා. ගහලා එතෙන් එනකන් අපට පුළුවන් කළු ගල් කෑලි චිප්ස් ලේයර් එකක් දාන්න. දාලා තමයි බඳුන් මාධ්‍ය පන මේ තියෙන්නේ ජලය වැඩි ජලය පිට වෙන තැනක්. අපි යටින් හිල් කරලා නැහැ. මේ වගේ පැත්තෙන් තමයි මේ වගේ බඳුන හිල් කරලා හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි සකසාගත් පස් මාධ්‍ය පුරවලා කෙහෙල් පැලේ හිටවනවා. මෙන්න මේ වගේ පොඩි පැලයක් නැත්නම් මේ වගේ පැලයක් හිටව ගන්න හැකියාවක් තියෙනවා. අපිට හොයා ගන්න පුළුවන් පහසු පැලයක් හිටවන්න. හැබැයි හිටවලා දවස් 2-3ක් ගියන් පස්සේ හොඳින් සූර්යාලෝකේ වැටෙන තැනක තමයි තියන්න ඕනේ. ගස් යට හේවනේ මුකුත් එහෙම තියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හොඳට අවුව වැටෙන තැනක පැලේ තියන්න. ඊට පස්සේ සාමාන්‍ය පැලේ තියලා අපිට ජලය එකතු කරන්න පුළුවන්. මාස 4-5 වාගේ යනකොට පැලේ ලොකු වෙනකොට වටේට මෙන්න මේ වගේ පොඩි මට අයියෝ කෙහෙල් කුරුල්ලෝ එන්න ගන්න පොඩි පැල. හැබැයි ඒ පැලවලට එන්න දෙන්න එපා. ඔබ ගහ පීදෙනකම් මෙන්න වාගේ ප්‍රධාන ගහට පමණක් ඉඩ දෙන්න ඕනේ. මේවා ටික ඔක්කොම පොඩි කරලා දාන්න. දාපුවාම මේ කෙහෙල් ගහ හොඳට ඇවිල්ලා මෙන්න මේ වාගේ කෙහෙල් කණක් අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව ඔබ කරන්න ඕන සාමාන්‍ය මාසයකට සැරයක්වත් මේක කාබනිකව කරනවා නම් ගොම නැත්නම් කොම්පෝස් මොනවා හෝ කාබනික පොර කුකුල් පොර වගේ එකතු කරන්න මාසයකට සැරයක්වත් එකතු කරොත් හොඳට ගහ සරුවට වැවෙනවා. මොකද ලෙඩ රෝග එහෙම ගොඩක් එනවා අඩුයි. මොකද පොළවට සම්බන්ධ නැති නිසා මේ වගේ පැලයකට කඳ පණු වගේ රෝගය ඒ වගේම තමයි අපි දන්නවා අර මේ වද පීදෙනවා. ඒ කියන්නේ කඳගුල්ල අලේ මේවා කරපුවම වඳ පීදන එක තියෙනවා. පැනම ඒ වගේ රෝග ගොඩක් අඩුයි මේ වගේ පැලයකට. ඒ නිසා හුදේකලාව එක තැනක වැවුවොත් මෙන්න මේ වගේ අවුරුද්දක් යනකොට කෙහෙල් ගැන පීදිලා මේ වගේ කෙහෙල් කණක් එන්න පටන් ගන්නවා. නිසා හරි පහසුයි කෙහෙල් වගාව කරන්න. මොකද ඔය එකක් තියෙනවා කෘමි හානි එනවා නම් ඔබ බලන්න මේ වගේ පත්‍රවල යටපැත්තේ සුදු පාට පුටු
පිටිපුස් වගේ තියෙනවා. ඒකේ තමයි පිටිමකුණා ඉන්න සලකුණක්. අන්න ඒ වගේ තියෙනවා නම් ඔබට පුළුවන් ජලය හෝ නැත්නම් ස්වභාවික ක්‍රමයකට පිටිමකුණ අයින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ජලය සාමාන්‍ය දිනපතා එකතු කරන්නට මොකද කෙසෙල් කොලේ පත්‍රය විශාල නිසා වැඩි ජල ප්‍රමාණයක් මේකෙන් වාෂ්ප වෙලා යනවා. ඒ නිසා සාමාන්‍ය ජලය දිනපතා එකතු කරන්න ඕන ගහ හේ යන්න දෙන්නේ නැතුව සාමාන්‍ය බලලා ගහේ ප්‍රමාණයට ඒ බඳුනේ ප්‍රමාණයට ජල එකතු කරන්න තෙතමනේ වාගේ තියාගන්න. ඔබට පුළුවන් එතකොට හොඳ සාරවත් පුෂ්ටිමත් කෙහෙල් ගහක් හදාගෙන හොඳ මේ වගේ හොඳ ලොකු කෙහෙල් ගණක් ලබා ගන්න. ඒකම ඔබ දන්නවා දැන් කෙසෙල් මුහේ ඇවිල්ලා කොළ දිගෑරිලා ඊට පස්සේ කෙසෙල් පොඩි පොඩි ගෙඩි හට ගන්නවා. හෙටිය ගන්නකොට මෙන්න මෙතන තියෙනවා මලක්. ඔබ දැකලා ඇති කෙසෙල් මලන හැබැයි ඒක තියෙන්න දෙන්න එපා. කෙහෙල් කන ඇවිල්ලා ඉවර වෙලා මුහේ දිගට එනකොටම මුහේ කඩලා දාලා ඊට පස්සේ මෙන්න මේ මල තියෙන එක අයින් කරන්න. ඒ අයින් කරපුවාම තමයි මේ ගෙඩිය හොඳට පරිපූර්ණව ලොකුවට හැදෙනවා. හොඳ පෘෂ්ටිමත් ගෙඩියක් බවට පත් වෙනවා. සමහරලාට සමහරවල් මේකට නිල් පාට ඉටි බෑග් එකක් දානවා. දාන්නත් කමන්නේ. ඊට පස්සේ මුහේ කඩන්න. මුහේ කඩලා තව එකක් තියෙනවා. මෙන්න මේ කෙරවලේ මේනවා. පොඩි ඇවරියක් සමහරලාට පොඩි ගෙඩි දෙකක් තුනක් තියෙන ඇවරියක්. ඒකේ එක ගෙඩියක් තියන්න. ගෙඩි ගොඩක් තියන්න එපා. මොකද කෙසෙල් කනකට අපි කියන්නේ කෙසෙල් ගම් වගාවේදී මොනවා හරි රෝගයක් ලෙඩක් ආවොත් යට ඉඳලා තමයි කෙහෙල් කනේ ලෙඩේ උඩට එන්න ගන්න. ඒ නිසා අර පොඩි ගෙඩියක් තියෙන මල්ලැවරිය අපි කියන්නේ මල්ලැවරිය ඒක ගෙඩියක් තියෙන තිබුණොත් ඒ ගෙඩියට ලෙඩ එනකොට අපට පුළුවන් ටක් ගාලා ඒක ප්‍රතිකර්මයක් කරන්න. නැත්නම් ඒකත් කපලා දාලා තිබුණොත් සාමාන්‍ය ලොකු ඇවරියකට තමයි ඊළඟට අපි ඒ ආසාදනේ මොනවා හරි දිලීරයක් හරි බැක්ටීරියාවක් හරි මොනවා හරි එන ලෙඩේ යට ඉඳලා තමයි එන්නේ. ඒ නිසා අර පොඩි ගෙඩිය තමයි අපි හැමතිස්සෙම තියන්නේ. මල් ටික කඩලා අර එක ගෙඩියක් තියෙන ඇවරිය එක ගෙඩියක් ඉතුරු කරලා තියන්න. තියලා පුළුවන් නම් නිල් පාට සුදු උරේකින් වහලා දාන්න යටින් ඇරලා. ඉතින් කිසිම කරදරයක් නැහැ. එතකොට නොඑක් පෝර වර්ග, බේත් වර්ග කිසිම දෙයක් ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ උරේ ඇරලා බලන්න පිටිමකුණෝ ඉන්නවනම් වතුර හොඳට ප්‍රෙස් කරලා වතුර අල්ලන්න. ලොකු කෙහෙල් වගාවකදී මම කියන්නේ. නැත්නම් මේ වගේ එකක් නම් කිසිම ලෙඩක් මොකුත් නැහැ. ඉතින් ගහට අවශ්‍ය විදියට මේ වගේ තැනක හැදෙනවා. අපි බලමු ඉස්සල්ලා අපි මේ කෙසෙල් කන තිබුණ ගහමයි ඒක දැන් මේ ගලවනා මේ පෝච්චියෙන් ගලවලා නැවත ඒකේ පැලයක් හිටවන විදිය තමයි බලන්නේ. දැන් අපි ඉස්සල්ලාම කරන්නේ අර කෙසෙල් කන තිබුණ ගහ ගලවනවා. ඒක ඉස්සල්ලාම කපලා දානවා. කඳෙන් කපලා දාලා අපිට ඕක බඳුනෙන් ඉවත් කරගන්න. මොකද පොඩි පැල දෙකකුයි ලොකු පැලයකුයි ඒකේ තියෙනවා. දැන් ඔකේ මුල් හිර වෙලා තියෙන්නේ පෝච්චියත් ඇද වෙලා තියෙන්නේ. දැන් පොඩක් ඇල කරලා ගහෙන් උස්සන්න බලන්න එනවද කියලා බලමු අපි. අන්න එහෙම ඇල කරලා අන්න එහෙම වටේට පොඩක් බුරුල් කරලා මොකද අර අල ප්‍රශ්නයක් ඉඳ පැලෙන් හින්ද හිර වෙලා තියෙන්නේ ගොඩක් පෝච්චියේ. දැන් අපිට පුළුවන් උස්සලා බලන්න මේ එනවද කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් මේක ටිකක් හිර වෙලා තියෙන මුල් ගිහිල්ලා මෙන්න මෙතනින් කපන්න පුළුවන්. කපලා මේ පැත්තෙන් පස් ටිකක් අයින් කරමු. මෙතනින් මේ ගහට හානියක් නොවෙන්න මෙන්න මෙතනින් ඉතල මේ මහ මව් ගහට තමයි මේක ගොඩක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධය මෙතනින් කපලා දාන්න පුළුවන්. යටටම කපන්න කපපුවාම අපිට මේක වෙනම ගන්න පුළුවන්. පෝච්චිය කඩලා ගන්න ලේසි වුණාට බඳුන ඇත්තටම මේක ගන්න පුළුවන්. මේ බඳුනම නැවත ගන්න පුළුවන් හින්දා තමයි මේ විදිහට මේ ගලවලා ගන්න. නැත්නම් මේ බඳුන කපපු ගමන් ගැලවෙනවා. ඉතින් ගලවන්න අවශ්‍ය නැහැ. කොහොම හරි අපිට පැලේ ගලවලා මේක අයින් කරගත්තාම මේ බඳුන නැවතත් පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් ඔහොම උස්සලා අරගෙන පැතින්න. ඔන්න දැන් අපි පැලේ ගලවලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ගලවලා ගන්න ඕනේ. මේ තියෙන්නේ ප්‍රධාන ගහෙන් මෙතනින් තමයි අයින් වෙලා තියෙන්නේ මේ තියෙන්නේ. මෙතනින් මේ තව මේ ගහෙන් ආපු පැලයක්
ලකුණක් මේ තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ගහට මේක සම්බන්ධ වෙලා මව් ගහෙන් වෙන් කරගත්තේ. ඉතින් අපි මෙතන ඉස්සලම කපලා තියලා මේක හරීම නම් හිටවන්න හෙට වාගේ දිහාට හිටවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මෙතන කිරි වේලුණාට පස්සේ නැත්නම් අපිට පුළුවන් මේක දිලීරනාශකයක් මොනවා හරි ආලේප කරලා මේ හිටවන්න. මෙන්න මේ වගේ තමයි මෙන්න මේ වගේ. කියන්නේ මේ මවුසාකෙන් ආපු සතෙක් මෙන්න මේ වගේ කළු ලප තියෙනවා නම් ඒක ඇල්ල ඉවත් කරලම දාන්න ඕන. මෙන්න මේ විදිහට. ආලේ පැහැදිලිව මෙන්න මේ විදිහට අපි මවුසාකයෙන් වෙන් කරපු තැන හොදට තියෙන්න ඕන. අපිට පුළුවන් මෙන්න මෙතන දිලීරනාශකයක් ආලේප කරන්න. කාබනිකව කරනවා නම් ඔබට පුළුවන් ලිප්පවල තියෙන අඟුරු පිච්චිච්ච අලු. මේකේ අලු සුවල්පයක් ගාලා වේලෙන්න තියලා පැලේ හිටවන්න පුළුවන්. එහෙම නැත්නම් අඟුරු කෑල්ලක් හොඳට කළු වෙන්න ගාලා එහෙම තියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ වාගේ කොමරික කෑල්ලක් කඩලා මෙන්න මේකේ හොඳට ආලේප කරන්න ඕන මේ විදිහට. ඊට පස්සේ මේ මෙතනක් තියෙනවා. මෙතනත් මේ පැලෙන් ආපු පොඩි පැලයක්. ඒකත් අපි ඉවත් කරලා තියෙන මොකද තනි පැලයක් වශයෙන් තමයි බඳුනක හිටවන්න ගන්න ඕන. එතනත් කොමාරි කල්පක මේ තව පැලයක් ආපු තැනක්. මෙන්න මෙතනත් අපි කපලා මෙන්න මේ කොමාරික එක හොඳට ගාලා මේක පුළුවන් නම් දවසක් විතර මෙහෙම තියලා හිටවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි වේලෙන්න තියලා. ඊට පස්සේ පුළුවන් අපට බඳුන අපි මේ බඳුනම තමයි දැන් සූදානම් කරලා තියෙන්නේ මේක බඳුනේ හිටව ගන්න. මේ පැත්තෙන් පෙන්න. අපි මේ පරණ බඳුනමයි ගන්නෙ. මෙන්න මේ පැත්තෙන් තමයි මේක සිදුරු කරලා තියෙන්නේ. මේ වාගේ සිදුරු 5ක් විතර ගහලා තියෙනවා. මේ වාගේ අඟල් භාගයකට උඩින් මේ යටින් සිදුරු කරලා නැහැ. මෙතනින් තමයි සිදුරු කරලා තියෙන්නේ. අපි ඊට පස්සේ බඳුන මෙහෙම තියලා මෙන්න මේ ටයිල් කෑලි අර සිදුරු වලට තියෙනවා. මෙන්න මේ විදිහට පස් හිර වෙන්නේ නැතුව තියෙන්න අර සිදුරු වැහෙන්න මේ අතට සිදුරු ටික තියන්න පුළුවන්. තියලා ඊට පස්සේ අපි සාදාගත් බඳුන් මිශ්‍රණය මේ තියෙන්නේ කරදහයිය මතු පිටපස් වැලි කොම්පෝස් කුකුල් පොහොර සමසමව ගත්ත පොහොර මාධ්‍යයක්. ඒකෙන් අපි ඊට පස්සේ මෙන්න මේකට ටිකක් පුරව ගන්නවා. මේ විදිහට අර කෑලි වෙනස් වෙන්නේ නැතුව තියෙන්න අපි මේකට පුරව ගන්නවා. තවදා ඔක ටිකක් තුනී කරන්න. මේ තියලා බලන්න. මේ ගන්න හොඳයි. හරි. ඉන් පස්සේ හරියට මැදින් හිටින්න මෙන්න මේ වාගේ පැලේ හරි මැදින් හිටින්න අපි තියනවා. තියලා ඊළඟ මෙන්න මේ ගානට එනකන් පස් ටික ආයෙ අර පොර පස් වලින් පුරවන්න ඕනේ. තියලා හොඳට අපි තද කරගන්නවා. තව ටිකක් දාන්න මෙන්න මේ ගානට එනකම්. මෙන්න මේ වාගේ අඟල් දෙකක් 3ක් විතර ප්‍රමාණයක් බඳුනේ ඉඳලා හිස් තියෙනවා. ඒ ගාන අපි තියාගන්න ඕන. පැලේ ගොඩක් හඳ යට වෙන්නේ අපිට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ගානට තමයි කේල් පැලයක් පෝච්චි එක. ඒ කියන්නේ විශේෂයෙන් බඳුනක හිටවද්දි හිටව ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකට පුළුවන් ජලය ටිකක් එකතු කරලා සාමාන්‍ය අවුව තියෙන තැනක තියන්න හෙවණ තියන්න අවශ්‍ය නැහැ. මේ පත්‍ර අපි ගන්න පැලේ දිග වැඩි නම් අපිට පුළුවන් මේවා ටිකක් භාගයක් ඉවත් කරගන්න. මොකද මේක මුල් දාලා එනකන් උත්සේදනය පාලනය කරගන්න අවශ්‍යයි. ඒ නිසා මේකෙන් අපි පත්‍ර භාගයක් විතර අයින් කරලා දානවා. අයින් කරලා මෙච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අවුවට තියන්න සති 3කින් 4කින් පස්සේ තමයි නැවත මේක දළු දාගෙන එනකොට අපිට අපි කැමති පොර වර්ගයක් අපිට පුළුවන් මේකට එකතු කරන්න. ජලයයි පොරයි පමණයි ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ වසරක් යනකොට හොඳට සූර්යාලෝකයේ තියෙන තැනක තියන්න මේකේ කෙසෙල් කණක් එනවා. අපට අවශ්‍ය වුණේ පොඩි ඉඩක් තියෙන හැමෝටමත් කෙසෙල් පැලයක් බඳුනක හරි හිටවලා ඒකෙන් ඵලදාවක් ලබා ගන්න පුළුවන් කියලා ඔබව දැනුවත් කරන්නයි. ඉතින් හැමෝටම පුළුවන්
පොඩි ඉඩකඩක පොඩි ගෙවත්තක් තියෙනවා නම් ඔබටත් කොහෙන් හරි ගන්න කෙසෙල් පැලයක් මොන වර්ගයේ වුණත් කමන්නේ බඳුනක හිටවන්න. ඒ බඳුනේ ප්‍රමාණය අනුව ඔබට කෙසෙල් කණක් වසරකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සිලෝන් ඇග්‍රී අපගේ YouTube නාලිකාව ඔබ තාමත් subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරන්න. ඔබට පුළුවන් අපි දමන අඟනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඒ වගේම තමයි සිලෝන් ග්‍රීන් මාකට් එකෙන් කරන harithapola.lk වෙබ් අඩවියට පිවිසලා ඔබට පුළුවන් ඔබේ කුසි නිෂ්පාදන අලෙවි කරගන්න වගේම ලබා ගන්නත් ඔබට අවශ්‍ය කරන දේ. ඒ වගේම තමයි ඔබ ළඟ යම් කිසි දෙයක් තියෙනවා නම් ඔබට ඒක කාට හරි බෙදලා දෙන්න කියලා නොමිලෙම අන්න ඒ අවස්ථාවත් ඔබට පුළුවන් harithapola.lk කියන වෙබ් අඩවියට පිවිසලා. ඒ වගේම තමයි ඔබට දැන්වීමක් කුෂිකර්මාන්තය අතින් ඔබට කරන්න දැන්වීමක් පළ කරගන්න අවශ්‍ය නම් ඔබට නොමිලේම මෙන්න මේ වෙබ් අඩවියට පිවිසලා ඒකත් පළ කරගන්න අවස්ථාවක් තියෙනවා. එනම් ඔබට සුබ දවසක්.